මිනසන් කොනිචිවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක අරන් ආවේ 2026 ජපානයට යන්න බලාපොරොත්තු ඉන්න ඔයාලට. 2026 ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඔයා ජපානයට යන්න ඉන්නවා නම් ඔයාලට අවශ්‍ය මූලික සුදුසුකම් තමයි වසර 13ක් ලංකාවේ අධ්‍යාපනය අදාරලා තියෙනවා. කියන්නේ A level වෙනකන් ඔයාගේ අධ්‍යාපනය අවසන් කරලා තියෙනවා. A level වලට පෙනී සිටීම මූලික සුදුසුකම. වයස 18 සම්පූර්ණ වෙන්නත් ඕන. ඒවා තමයි ඔයගලන්ට ජපානයට යන්න තියෙන මූලික සුදුසුකමක් වෙන්නේ. ඊට අමතරව ජපන් භාෂා ප්‍රවීණතා විභාගය. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීමත් ඔයගලන්ට ජපානයට යන්න තියෙන සුදුසුකමක්. DH Japanese Language Institute එකෙන් 2026 ජපානයට යන්න ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයගලන්ට ඔක්තෝබර් 18 වෙනිදා නව පාඨමාලාවක් ආරම්භ කරනවා. අපිත් එක්ක ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. සයනාරා